හරි. එතකොට අපි මේ දත්ත සහ තොරතුරු. හරි. දත්තයක් කියන්නේ මොකක්ද? අපි ඒක තමයි මුලින්ම බලන්න යන්නේ. හරි. ඔයගලන්ට දැන් මෙහෙම බැලුවා. බෝඩ් එකේ පේන්නේ නැත්නම් ඒකත් කියන්න. හරි. 78 80 Gmail. හරි. මේව මොනවද? සාමාන්‍ය අපි මේවට කියන්නේ අර්ථයක් නැහැ. මොකක්ද දැක්කම ඔයාලට මොකක් හරි කියන්න බෑ මොකක්ද කියලා. හරි. මේක නිකන් ඉලක්කමක් විතරයි. හරි. එල් ලකුරක් ලියුවොත් නැත්නම් වචනයක් ලියුවොත් මෑන් කියලා. හරි. මේ මොනවද? කිසිම අර්ථයක් නැති වචන. හරි. එහෙම නැත්නම් අකුරු. එහෙම නැත්නම් සංකේත. හරි. අපි මේවට කියන්නේ මොකද්ද? දත්ත කියලා. හරි. ඒ කියන්නේ සරලවම කිව්වොත් දත්තයක් කියන්නේ මොකද්ද? අපිට දෙයක් දැක්කම අපිට මොකක් හරි අර්ථයක් දැනෙන්නේ නැත්තම් මේ මොකද්ද මේ කියලා හිතෙනවා. අන්න ඒ වගේ ඒවාට අපි කියනවා දත්ත කියලා. හරි. එතකොට 78 නිකම්ම ඉලක්කමක් විතරනේ. හරි. ඊට පස්සේ මේ එල් අකුර නිකම් අකුරක්. නැත්තම් මේක සංකේතයක්. අපි ඒවට කියන්නේ දත්ත කියලා. හරි. එතකොට වැදගත්ම විදියට නිර්වචනයක් දෙනවා නම් මොකක්ද? වෙන වෙන වශයෙන් ගත්තොත් හරි වෙන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සංකේත ඒ වගේ වට අපි කියනවා දත්ත කියලා. හරි. අපි එහෙනම් මෙහෙම ලියමු. වෙන වෙන වශයෙන් ගත් කල නෝට් එකේ එතකොට දත්ත සහ තොරතුරු කියලා මාතෘකාවල් ලියලා ඊට පස්සේ පොඩි තරුවක් වගේ දාලා ලියන්න. ලියන මේ කියවන වේගය වැඩි නම් ඒකත් කියන්න හරි. වෙන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි. එතකොට දැන් දත්ත සහ තොරතුරු කියන මාතෘකාව යටතේ අපි ඔන්න දැන් වාක්‍යයක් ලියන්නේ. හරි. වෙන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි. අංක, කමාවක්, වචන සහ සලකුණු. වෙන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක, වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. හරිනේ. වෙන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක, වචන සහ සංකේත දත්ත ලෙස හැඳින්වේ. හරි. අපි එතකොට දත්තයක් කියන්නේ මොකක්ද කියලා බැලුවා. ඒ කියන්නේ මොකද්ද? කිසිම අර්ථයක් නැති දෙයක්. හරි. ඔයගලන්ට එතකොට පළවෙනි වාර විභාගෙදීම මේ දෙන්න පුළුවන් වුණා නම් ওই දත්ත මොනවද, තොරතුරු මොනවද කියන හඳුනා ගන්න. හරිද? එතකොට ඔයගලන් දැක්ක ගමන් කිසිම අර්ථයක් නැති දෙයක් දැක්කොත් කිසිම අර්ථයක් නැහැ. වචනයක් විතරක්. හරි. නැත්තම් මේ වගේ වචන පේලියක් වෙන්න පුළුවන්. 78 80 90 හරි. මේ වගේ ටිකක් සෙට් එකක් දෙන්න පුළුවන්. මේවත් මොනවද? අපිට තොරතුරක් නිර්මාණය කරන්න බෑනේ. නිකන් අපිට මේ දැක්ක ගමන් මේකේ අර්ථයක් කියන්න බෑනේ. අපි මේවට කියන්නේ මොකද්ද? ඒකට දත්ත කියලා. හරි. මේ වගේ ක්‍රමාදදා පොලිමේ අංක ටිකක් තිබ්බත් මේ සංකේත ටිකක් තිබ්බත් මේවත් අපි කියන්නේ දත්ත කියලා. හරි. හරි. ඊළඟ එතකොට දත්ත සහ තොරතුරු කියලා මාතෘකාව ලියාගත්තා නේ. එතකොට අපි දත්ත කියන්නේ මොකක්ද කියලා බලමු. ඊළඟට තියෙන්නේ තොරතුරු. හරි. අපිට එතකොට පාඩමේ පළවෙනි පාඩමේ වාක්‍යෙම තියෙන වචනේ නේ තොරතුරු. තොරතුරු හා sannivedana තාක්ෂණය කියන එකේ තොරතුරු කියන එක තියෙනවා. හරි. තොරතුරක් කියන්නේ මොකක්ද එතකොට? තොරතුරක් කියන්නේ මේ දත්ත සියල්ලම එකතු කරලා.
අපි එක කියන්නේ දත්ත සියල්ලම ගොනු කරනවා කියලා. හරි. එතකොට තොරතුරු තාක්ෂණ sannivedana කියන මේ සිලබස් එකේ හරිද විෂයේ අපිට භාෂාවක් තියෙනවා. හරි. අපි එකතු කරනවාට කියලා කියනවා ගොනු කරනවා කියලා නේ. ඒක ඒකත් හරිනේ. ගොනු කරනවා කියලා කියනවා. එතකොට මේ දත්ත සියල්ල ගොනු කර සකස් කිරීමෙන් අපට අර්ථවත් තොරතුරු නිර්මාණය කරගන්න පුළුවන්. හරි. අපි ඒක තමයි තොරතුරක්. ඒකට තොරතුරක් යනු කුමක්ද කියලා අහන්නේ නැහැ. හරි. තොරතුරක නිර්වචනයක් දෙන්න කියලා තමයි සාමාන්‍යයෙන් අහුවොත් අහන්නේ. හරි. එතකොට ඕගලන්ගෙන් අහුවොත් තොරතුරක නිර්වචනය මොකක්ද කියලා. මොකක්ද කියන්නේ? දත්ත සියල්ල එකතු කර එහෙම නැත්නම් දත්ත සියල්ල ගොනු කර සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු නිර්මාණය කරගන්න පුළුවන්. හරි. අපි එතකොට තොරතුරක් කියලා කියන්නේ මොකද්ද? අපිට සාමාන්‍ය නිවුස් වලට එම තොරතුරු තමයි හම්බෙන්නේ නේ. දත්ත දෙන්නේ නැහනේ. නිවුස් වලින් කිව්වම අපිට දත්ත කියන්නේ. අපිට දෙන්නේ තොරතුරක්. ඒ කියන්නේ නිවුස් channel වලින් අපිට දත්ත. ඒගොල්ලෝ දත්ත රැස් කරනවා. හරි. ඒ දත්ත රැස් කළා ඒගොල්ලෝ තොරතුරු බවට පත් කරලා තමයි අපිට දෙන්නේ. අන්න ඒ වගේ තමයි. එතකොට තොරතුරු කියන්නේ මොකද්ද? අර්ථවත් දෙයක්. හරි. එතකොට සාමාන්‍ය තොරතුරකට උදාහරණ ඕන තරම් කියන්න පුළුවන් නේ. ශිෂ්‍යයෙක්ගේ මධ්‍යහ්න ලකුණ 78යි. ඒක මොකද්ද? දත්තයක් නෙමෙයි. අපිට ඒක අර්ථයක් තියෙනවා. ශිෂ්‍යයෙක්ගේ මධ්‍යහ්න ලකුණ. අන්න ඒ වගේ දෙයකට අපි කියනවා තොරතුරු. ඔයගොල්ලන් තොරතුරුයි දත්තයි කියන එක වෙන වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන් දැක්ක ගමනේ. කෙලින්ම දත්තයක් කියවම මොකද්ද? අර්ථයක් නැහැ. අන්න ඒ වගේ විදිහට තමයි අපි කියන්නේ දත්ත කියනවා. අර්ථයක් නැති ඒවා. අර්ථයක් තියෙන ලස්සන වාක්‍යයක් තියෙනවා. ඒ දත්ත වලින්ම ගොඩනගා ගන්නත් පුළුවන්. ඒ වගේ වට අපි කියනවා තොරතුරක් කියලා. හරි. අපි තොරතුරක් කියන්නේ මොකද්ද කියන එකත් බලලම ඊළඟ ටිකත් ලියමු. හරි. ලියන්න. දත්ත ගොනු කිරීමෙන් ඊළඟ වාක්‍ය විදිහට එතකොට දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු නිර්මාණය කරගත හැකියි. දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු නිර්මාණය කරගත හැකියි. ඒකටම ලියන්න. එම තීරණ ගැනීම සඳහා ඒවා තීරණ ගැනීම සඳහාද එහෙම ලියන්න. ඒවා තීරණ ගැනීම සඳහාද උපකාරී වේ. හරි ලියා ගන්න බැරුණොත් එහෙනම් මට කියන්න ආයි මම ආයි කියන්නම්. හරි. අපි සාමාන්‍යයෙන් උදාහරණ දෙක තුනකුත් එතකොට ලියා මේ බලමු. හරි. අපි ගමුකෝ දත්ත සහ තොරතුරු. මම මේක වැඩියෙන්ම කියන්නේ දත්ත සහ තොරතුරු කියන්නේ මොකක්ද කියලා ඉස්සරහට දත්ත සහ තොරතුරුත් එක තමයි අපිට මේ පාඩමත් එක්ක යන්න තියෙන්නේ. එතකොට අපි එක උදාහරණයක් බලමු. අපි ගමු අමල් නිමල් කියලා දෙන්නෙක් ඉන්නවා. හරි. මෙයාට තියෙනවා 78යි 80යි. මෙයාට 35යි 50. මේක දත්තයක්ද තොරතුරක්ද එතකොට? හරි. මම සාමාන්‍ය ප්‍රශ්නයක් අහුවම විතර මයික් ඔන් කරලා උත්තර දෙන්න ඕනේ කියලා නෑ. ඔයාලටම ඔයාලගේ උත්තරේ කියාගන්න. මම ඊට පස්සේ උත්තරේ කිව්වට පස්සේ ඔයාලගේ උත්තරේ හරිද කියලා බලන්න. වැරදි නම් ඔළුවට දාගන්න මේ මොකද්ද කියලා. හරි. එතකොට මේක මොකද්ද එතකොට? දත්තයක්ද තොරතුරක්ද? මේක එතකොට දත්තයක් නේ. දත්ත එකක් නෙමෙයි දත්ත ගොඩක්. හරි. දත්ත ගොඩක්. මොකද මේකින් අපිට මොකක් හරි කියන්න පුළුවන්ද? තොරතුරු. අම්මාගේ 78 80 කියන්නේ මොකද්ද? අපිට දීලා නෑනේ.
අපිට විශේෂයෙන් අපිට එතකොට අපිටම හිතා ගන්න බෑ මේ මොකද්ද මේ 78ක් 80ක් දුන්නම මේවා මොනවද හරියටම කියලා. අපිට හරියටම දුන්නොත් තමයි ඒකට අපිට කියන්න පුළුවන් මොකද්ද? තොරතුරක් කියලා. මේක නිකන් 78 80යි අමාරු නිවා මේව දුන්නම අපිට මේක කියන්න බෑ තොරතුරක් කියලා. මේකෙන් අපිට මොනවද හැඟවෙන්නේ කියලා අපි දන්නේ නැහැනේ. මේක පඩිවැටද කොස්සටද කවුද දන්නේ? හරි. එතකොට මේවට කියන්නේ අපි දත්. දැන් මේකම අපිට පුළුවන් තොරතුරක් බවට පත් කරගන්න. කොහොමද? අපිට මේකම දෙන්න පුළුවන් තොරතුරක් විදියට. ඒ කියන්නේ ආමාල් නිමාල් කියලා ගහලා අපිට විෂයන් දෙකක් දෙන්න පුළුවන් නේ. මේ දෙක මොකද්ද එතකොට? විෂයන් දෙකක ලකුණු. මේ දෙන්න ලබාගත්ත ලකුණු. අපිට කියන්න පුළුවන් ICT ඊට පස්සේ සිංහල කියලා. හරි. අමාල්ගේ එතකොට ICT වලට 78යි. සිංහල වලට 80යි. මෙයාට 35යි, මෙයාට 50යි. අන්න දැන් මේක මොකද්ද? මෙන්න මේකට කියන්නේ අපි තොරතුරක් කියලා. හරි. එතකොට මේ දෙන්නගේ අපිට කියන්න පුළුවන් අමල් ICT විෂයට ලබාගත් ලකුණු 78යි. අන්න ඒක මොකද්ද එතකොට? තොරතුරක් නේ. අපිට හඳුනා ගන්න පුළුවන් ලස්සනට. දැන් මෙන්න නිකන් දුන්නා මේ මොකද්ද කියලා අපිට කියන්න බෑ. හරි. හරි. එතකොට ඔයගොල්ලෝ ලියන්න මෙහෙම. එතකොට උදාහරණාංක 1 කියලා දාලා හරිද? උදාහරණාංක 1 කියලා දාලා ඊට පස්සේ ඒක යටින් දත්ත කියලා දාලා මෙන්න මේක ලියා ගන්න. හරි? අමල් නිමල් මෙන්න මේක. දත්ත ටික. හරි? දත්ත කියලා දාලා මෙන්න මේ දෙක ලියා ගන්න. දත්ත කියලා දාලා මේ ටික ලියාගත්තට පස්සේ ඊට පස්සේ දාන්න තොරතුරු කියනවා. තොරතුරු කියලා දාලා මෙන්න මේ වගුව ලාවට ඇඳ ගන්න. හරි? ලස්සනට අඳින්න ඕනේ කියලා නෑ. ලාවට වගුවක් රෝල් ටිකක් දාලා මේව දාන්න. ලස්සනට කරනවා ලස්සනට කරන්න. හරි. මට මේ දෙක කරලා ඉවරලා මෙසේජ් එකක් හරි මම මයික් එක ඔන් කරලා කියන්නකෝ ඉවරයි කියලා. ලියලා ඉවරයි කියලා. දත්ත කියලා මේ දෙක ලියන්න. තොරතුරු කියලා මේ වගුව ගන්න. ඉවර වෙලා කියන්න. හරි.
හරි. ඊළඟට උදාහරණාංක 2 කියලා ලියා ගන්න. උදාහරණාංක 2. හරි. හරි. මේක දැක්කම එතකොට දත්තයක්ද තොරතුරක්ද කියලා කියන්න පුළුවන් නේ. මේක එතකොට මොකද්ද මේ සෙට් එකම? දත්තයක් නේ. මේකෙන් අපිට තොරතුරක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක දැක්කම තොරතුරක් වගේ පේනවා. කිසිම දෙයක් නැහැ නේ. ජෝන් කියලා එකක් තියෙනවා. පිරිමි කියලා දෙනවා. 2007. A+ තියෙනවා. හරි. මේ මොකද්ද විෂයයකට ගත්ත එකක්ද? හරිද? නැත්නම් මොකද්ද මේ බ්ලඩ් ගෲප් එකක්ද? වෙන මොකක් හරි සර්ටිෆිකේට් එකකින් ගත්ත එකක්ද? මොකද දන්නේ නැහැ. 2007 ගුවන් වර්ෂය මොකටද කියලා දන්නේ නැහැ. මේ වගේ එතකොට අර්ථයක් නැතිවටත් මොකද්ද කියන්නේ? දත්ත කියලා නේ. හරි. මේකෙන් එතකොට මොකද්ද තොරතුරක් ගන්න පුළුවන් අපිට. අපිට තොරතුරක් කියන එක. හරි. තොරතුරක් නම් අපිට මේ විදිහට නෙමෙයි එතකොට එන්නේ. තොරතුරක් විදිහට මොකක්ද එන්නේ එතකොට? ජෝන් නැමැති සිසුවා. හරිද? පිරිමි ළමයි. ඔහු 2007 වර්ෂයේ උපත ලද්දේ. තා මෙතන මොකද්ද එතකොට? ඔහු අ, ගණිත විෂයට ලබාගත් සාමාර්ථය A+ සාමාර්ථයක්. හරි. අන්න ඒ වගේ දුන්නම මොකක්ද ඒක? තොරතුරු. තොරතුරු ගොඩක් නේ. අපිට මේ දත්ත වලින් එකතු කරලා දත්ත ගොනු කරලා හරි අපිට තොරතුරක් නිර්මාණය කරන්න පුළුවන්. තොරතුරක් නෙවෙයි තොරතුරු මෙතන ගොඩක්ම නිර්මාණය වෙලා තියෙනවා නේ. ජෝන් කියන කෙනා පිරිමි ළමයි. එයා 2007 වර්ෂයේ මේ උපත ලබලා තියෙනවා. හරි. එයා ගණිතයේ විෂයට ලබාගත් සාමාර්ථය මොකද්ද? A+. හරි. අන්න ඒ වගේ අපිට ලියන්න පුළුවන්. හරි. හරි. එතකොට උදාහරණාංක 2 කියලා දාලා දත්ත කිල්ලේලා මේ ටික ලියා ගන්නකො. හරි. එතකොට සාමාන්‍ය මේ A+ එක දැක්කම එතකොට තව මේක දත්තයන්නේ අපිට තොරතුරක් විදිහට කැමති විදිහකට පාවිච්චි කරන්න පුළුවන් නේ. මේකට අපිට කියන්න පුළුවන් දත්ත වර්ගය. ලේ වර්ගය. මේක බ්ලඩ් ගෲප් එක නේ A+ කියලා. අපිට ඒ විදිහට හරවන්නත් පුළුවන්. හරි. ජෝන් නැමැති සිසුවා මේ සිසුවාගේ ලේ වර්ගය. A+ වේ එහෙම ලියන්නත් පුළුවන්. හරි ගණිතය වෙනකොට කැමති එකක් දානවා. අපි ඒකයි කියන්නේ මේවට දත්ත කියලා. අපිට හරියටම නිශ්චිතව මේක මොකක්ද කියලා කියන්න බෑ. මේක ඒවා. හරි. අන්න ඒවට තමයි අපි දත්ත කියලා කියන්නේ. හරි පොඩි අයිඩියා එකක් ගන්න. හරි. දත්ත කියලා ලියුවනේ. දැන් තොරතුරු කියලා ලියලා ඒක යටින් ලියන්න. හරි. මේ ටික ලියලා තොරතුරු කියලා ලියලා ඊට යටින් මේ වාක්‍ය ලියන්න. ජෝන් නැමැති සිසුවා පිරිමි ළමයෙකි. ජෝන් නැමැති සිසුවා පිරිමි ළමයෙකි. ඔහු 2007 වර්ෂයේ ඉපදී ඇත. ජෝන් නැමැති සිසුවා පිරිමි ළමයෙකි.
ඔහු 2007 වර්ෂයේ ඉපදී ඇත. අපි මේ ලේසියට ලියමු ඔහුගේ ලේ වර්ගය A පොසිටිව් වේ. අපි ඒකයි කියන්නේ දත්ත කියලා නේ. අපිට කැමති විදිහකට තොරතුරු නිර්මාණය කරන්න ඕනේ. අපි මොකද කරන්න ඕනේ? අර්ථවත් තොරතුරු නිර්මාණය කරන්න ඕනේ. ඒක වැදගත් වෙන්න ඕනේ. තොරතුරක් නිර්මාණය කරපු පළියට අපිට තීරණ ගන්නත් බෑ. හරි? ඉස්සරහට ඒවත් තියෙනවා. තොරතුරක්ම පළියට අපිට ඒකෙන් තීරණ ගන්න බෑ. ඒකට ඒක අර්ථවත් වෙන්න ඕනේ. හරි? ඔහුගේ ලේ වර්ගයේ A පොසිටිව් වේ. හරිනේ? හරි. අපි එතකොට මේකෙන් උදාහරණ ඇති දත්ත සහ තොරතුරු කියන්නේ මොකක්ද කියලා ඔයාලට තේරෙනවානේ. හරිනේ? ඒ තේරුම් නැත්නම් දත්ත තොරතුරු මොනවද කියලා මට මෙසේජ් එකක් දාන්න. හරි? අපි ඊළඟ මාතෘකාවට යමු. මේකෙන් ඉතින් වාර විභාගයේ ප්‍රශ්නයක් આવොත් තමයි. එමාවත් දත්ත සහ තොරතුරු වෙන් කරන්න තමයි එන්නේ. හරි? ඊළඟ මාතෘකාව එතකොට මොකද්ද ලියන්න? තොරතුරු පද්ධති. එතකොට මේ දෙවෙනි මාතෘකාවනේ අපේ පාඩමේ පළවෙනි එක දත්ත සහ තොරතුරු. දැන් තමයි ඊළඟ මාතෘකාව තොරතුරු පද්ධති. හරි තව විනාඩි 5කින් මීටින් එක එන්ඩ් වෙයි. ඒ ලින්ක් එකෙන්ම ආයි ජොයින් වෙන්න. හරි? එන්ඩ් වුණාම. හරි. පද්ධතියක් කියන්නේ මොකක්ද? තොරතුරු පද්ධතියක් බලන්න කලින් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අපි හඳුනගෙන ඉන්න ඕනේ නේ. පද්ධතියක් කියන්නේ මොකද්ද? අපි යම්කිසි කාර්යයක් ඉටු කරගන්න. හරිද? අපි යම්කිසි කාර්යයක් ඉටු කරගන්න අපි දේවල් ටිකක් කරනවා. හරි? අපි එක වැඩක් කරන්න. එක වැඩක් ඉවර කරගන්න. අපි වැඩ ටික පොඩි පොඩි කෑලි වලට කඩලා ඒ වැඩ ටික කරනවා. හරි? සංඝටක කියලා අපි කියන්නේ පොඩි පොඩි කෑලි වලට කඩන සංඝටක. හරි? අපි සංඝටක ඔක්කොම එකතු කරාම හරි? අපේ කාර්යය ඉටු වෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ පද්ධතියක් කියලා. හරි? හරි? එතකොට කුඩා කැබලි කැබලිව තිබෙන සංඝටක කිහිපයක් එකට එකතු කිරීමෙන් අපිට පද්ධතියක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි ඒකට තමයි කියන්නේ පද්ධතියක් කියලා. හරි? එතකොට තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? අපි දැන් පද්ධතියක් කියන්නේ එදිනෙදා ජීවිතයේදී හැමතැනම පාවිච්චි වෙන දෙයක් නේ. තොරතුරු පද්ධතිය. පාසල් පද්ධතියක් කියනවනේ. අපි ඉස්කෝලේ මේ ප්‍රින්සිපල්ස් විදුහල්පතිතුමා, ගුරුවරු, සිසුන් ඒ ඔක්කොම ඉන්නේ. හරි? ඒ ඔක්කොම එතකොට මොකද්ද? පාසල් පද්ධතිය. හරි? රෝහල් පද්ධතිය තියෙනවා. ඔක්කොම පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද? ඒ පොඩි පොඩි ඒ සිස්ටම් පොඩි පොඩි සංඝටක එකතු වෙලා එකට සම්පූර්ණ පද්ධතියක් විදිහට සෑදිලා තියෙනවා. හරි? අපි ඒකට තමයි කියන්නේ පද්ධතියක් කියලා. තොරතුරු පද්ධතියක් කියන්නේ එතකොට මොකක්ද? අන්න ඒකත් තොරතුරු පද්ධතියක් කියන එක සෑදිලා තියෙන්නේ මේ වගේ පොඩි පොඩි සංඝටක. ඒතර පාසල් පද්ධතියක් සෑදුනේ කොහොමද? විදුහල්පතිතුමා ගුරුවරු ඔය වගේ කට්ටිය එකතු වෙලා. ඒ වගේ තොරතුරු පද්ධතියක් සෑදෙන්න පොඩි පොඩි දේවල් ටික එකතු වෙනවා. හරි? අපි එකින් එක බලමු. ඒවා මොනවද කියලා. හරි? පළවෙනි එක. ආදාන. දැන්ම නෝට් එක ලියන්න ඕනේ නැහැ. මම ඒක ගන්න දෙන්නම්. හරි? ආදානය. ආදානය කියලා කියනවා. හරි? ඉංග්‍රීසි වචන මම කොයකට කියලා දෙන්නම්. එතකොට සාමාන්‍යයෙන් අපි එදිනෙදා පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වචන නෙවෙයි. මවුස් එක කියලානේ කියන්නේ. හරි? මෝසිකේ කියන්නේ නැහැ. යතුරු පුර කියන්නේ නැහැනේ. කීබෝඩ් එක කියලානේ. එතකොට අපි ඉංග්‍රීසියෙන්ුත් වාක්‍ය ටික මම ඉංග්‍රීසියෙන්ුත් ප්‍රධාන වචන ටික දෙන්නම්. ඔයාලට එතකොට O level exam එකේදී සිංහලෙන් ලියන්නත් පුළුවන්, ඉංග්‍රීසියෙන් ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහරක් වචන අපිට සිංහලෙන් මතක නැහැ නේ. ඒ වෙලෙට එතකොට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. ඒකෙන් තමයි මම ප්‍රධාන වචන ටික සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකම දෙන්නම්. හරි? අපි ඒත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ සිංහල මීඩියම් කරන අයකට ආදානය කියලා තමයි. හරි? අදිස්සේවත් තමයි මම ඉන්පුට් කියලා ලියන්න ලකුණු හම්බ වෙනවා. හරි? හරි. ආදානය කියන්නේ මොකක්ද? හරි? අපි ඒකට දැන් දෙවෙනි මාතෘකාවේ ඉන්නේ තොරතුරු පද්ධති කියන එක. දත්ත සහ තොරතුරු කතා කරා. දෙවෙනි එක විදිහට තොරතුරු පද්ධති වල තොරතුරු පද්ධතියක් නිර්මාණය වෙන්න භාවිතා වුණු සංරචක. හරි? පළවෙනි එක තමයි ආදානය කියන්නේ. අපි දත්ත ආදානය කරනවා කියනවා. ඒ කියන්නේ දත්ත යොමු කරනවා. මොකටද යොමු කරන්නේ? සාමාන්‍ය පරිගණකයටනේ. අපේ ලැප් එකට, කම්පියුටරයට, ෆෝන් එකට අපි දත්ත යොමු කරනවා. ඒ කියන්නේ
පෙන් එකක්, චිප් එකක්. ඔය වගේ අපි ලැප් එකට ගහනවානේ. අන්න ඒ ලැප් එකට ගහද්දි මොකක්ද ඒකේ ඉන්පුට් එකක් අපි දෙන්නේ. හරි. ලැප් එකේදී නැත්තම් අපේ මේ පෙන් එකේ චිප් එකේ තියෙන දේවල් අපි ලැප් එකට ඉන්පුට් කරනවා. හරි. ආදානය කරනවා. අපි ඒකට කියන්නේ දත්ත යොමු කරනවා කියලා. ඒ දත්ත යොමු කිරීමට පාවිච්චි කරන වචනේ තමයි ආදානය කියලා කියන්නේ. හරි. ඒතකොට තොරතුරු පද්ධතියක් නිර්මාණය වෙන්න ආදානය කියන එක අවශ්‍ය වෙනවා. හරි. ඊළඟට සකස් කිරීම. සකස් කිරීම. අපි මේකට කියනවා process කියලා. හරිද? සකස් කිරීම process. හරි. සකස් කිරීම කියන්නේ වචනේම තියෙනවා. ඒකේ 아무තේ වචනයක් දෙන්න දෙයක් නේ. දත්ත ටික අපි සකස් කරනවා නේ. අපි දැන් පෙන් ඩ්‍රයිව් එකක් ගැහුවට පස්සේ ඒකේ තියෙන ෆෝල්ඩරයක් හරි අපි ලැප් එකේ තියෙන සින්දුව පෙන් එකකට දානවා. අපි මේ මොකද කරන්නේ? දත්ත සකස් කරනවා. හරි. දත්තයක් නිකන් අලුතෙන් හදනවා එහෙම නෑ. තියෙන දත්ත ටික අපි දැන් ලැප් එකේ ඉන්පුට් එකක් අපි දත්ත ටික ආදාන කරාම පෙන් එකක්. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ෆෝල්ඩර් එකේ සින්දු දානවා. හරි. ෆිල්ම් දා ගන්නවා. ඒ වගේ වැඩ කරනවානේ. හරි. එතකොට ඒ මොනවද? දත්ත සකස් කිරීම. හරි. එතකොට දත්ත සකස් කිරීමෙන් අපිට මොකක්ද ලැබෙන්නේ? අපිට තොරතුරක් ලැබෙනවානේ. අපි සින්දුවක් මේකට දාගත්තම අපිට ඒක ඊට පස්සේ තොරතුරක් විදියටපත් වෙනවානේ. හරි. තොරතුරක් විදියටපත් වෙනවා. හරි. අපි ඉස්සෙල්ලා මේ දේ ගැන පොඩ්ඩක් ලියාගෙන ඉමුනේ. ඒක වැඩි වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා අපි ලියාගෙන ඉමු. හරි. එතකොට ප්‍රධාන මාතෘකාව විදිහට තොරතුරු පද්ධති ලිව්වා. දැන් ඒකෙම ලියන්න වාක්‍යයක් විදිහට පද්ධතියක් යනු යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා පද්ධතියක් යනු යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් පද්ධතියක් යනු යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව ක්‍රියා කිරීමයි. හරි ලියා ගන්න බැරිුණොත් මට කියන්න. හරි. එතකොට මේ මොකද්ද? පද්ධතියක් නේ. අපි සාමාන්‍ය පද්ධතියක් කියන එක මොකද්ද කියලා මේ කතා කළේ. ඊට පස්සේ ඒක ලිව්වනේ. ඊට පස්සේ තොරතුරු පද්ධතියක්. තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? ඊළඟට ලියන්නේ ඊළඟ වාක්‍ය ප්‍රධාන වාක්‍යයක් විදිහට. එතකොට දත්ත සකස් කිරීමට යොමු කිරීම දත්ත සකස් කිරීමට යොමු කිරීම සැකසීම දත්ත සකස් කිරීමට යොමු කිරීම සැකසීම සහ ප්‍රතිදානය මම තාම කියා දුන්නේ නැහැ මම කියන්නම් හරි ප්‍රතිදානය ප්‍රතිදානය සායි කියන්න පුළුවන්ද? හරි මම කියන්නම් දත්ත සකස් කිරීමට යොමු කිරීම
දත්ත සකස් කිරීමට යොමු කිරීම කමාවක් දාලා සැකසීම සකස් කිරීම තමයි සැකසීම දත්ත සකස් කිරීමට යොමු කිරීම කමාවක් දාලා සැකසීම හරි. හරි. සැකසීම සහ ප්‍රතිදානය බෝඩ් එකේ තියෙනවා යන සියල්ලන්ගේම ප්‍රතිදානය යන සියල්ලන්ගේම එකතුවක් ප්‍රතිදානය යන සියල්ලන්ගේම එකතුවක් තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වේ. හරි සර්. හරි. තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් ලිව්වනේ නේ. අපි ඊට පස්සේ එකින් එක අපි ප්‍රතිදානයක් බලලා ඉමු. හරිනේ. ප්‍රතිදානය විතරනේ කිව්වේ නැත්තේ නේ. ප්‍රතිදානයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ වෙනවා නේද? අවුට්පුට් කියලා. හරි. ප්‍රතිදානයට කියන්නේ අවුට්පුට් කියලා. එතකොට ආදානය කිව්වේ මොකක්ද අපි? දත්ත යොමු කිරීම. හරි. ඔයගලන්ට සරලව මතක තියාගන්න පුළුවන්. එතකොට පෙන් ඩ්‍රයිව් එකක් හරි චිප් එකක් හරි ලැප් එකකට දානවා කියලා නේ. අපිට ඒ විදිහට සරලව මතක තියාගන්න ඉන්පුට් දත්ත ආදානය කරනවා. හරි. ඒ කියන්නේ දත්ත අපි යොමු කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සකස් කරනවා. ප්‍රොසෙස් එකක්. යම් කිසි ප්‍රොසෙස් එකක් වෙනවා කියලා කියන්නේ සකස් කිරීම. ඒ කියන්නේ දත්ත ටික අපි සකස් කරනවා. හරි. ඒ පිළිවෙල. ඔන්න ඊළඟට අපි දත්ත ටික ඒ සකස් කරපු දත්ත මොනවද? තොරතුරුනේ. අපි ඒ තොරතුරු ටික පරිශීලකයාට හරි ලබා දෙනවා. ප්‍රතිදානය කියලා කියන්නේ මොකද්ද? හරි සකස් කරපු තොරතුරු ලබා ගැනීම. පරිශීලකයාගේ පැත්තෙන් ගත්තොත් ලබා ගන්නවා. හරි අපි දැන් කම්පියුටරේ පැත්තෙන් හිටියොත් හරි අපිට දත්ත සකස් කරන්නේ. දැන් මම කම්පියුටරේ. ඒකෝල මම තමයි දත්ත සකස් කරන්නේ. මට දත්ත ලැබුණා. මම දත්ත සකස් කරා. මම දත්ත ටික අන්න එළියට ලබා දෙනවා. කාටද ලබා දෙන්නේ? පරිශීලකයාට. අන්න ඒ වගේ. හරි. පරිශීලකයාගේ පැත්තෙන් දැන් අපි නම් දත්ත ටික දැම්මේ. හරි. අන්න එයා සකස් කරලා දුන්නා. අන්න අපිට දත්ත ලබා දෙනවා. හරි. ඒ ලබා දෙන එක එම අවුලක් නැහැ. ප්‍රතිදානය කියන්නේ එතකොට මොකද්ද අපිට? දත්ත පිටතට ලබා දීම. හරි. හරි. එකින් එක ගැන අපි ලියමු. පළවෙනියටම ලියන්නකො එතකොට. ඊට කලින් ලියන්න පොඩි වාක්‍යයක්. තොරතුරු පද්ධතියක හරි ඊළඟට අර තොරතුරු පද්ධතිය යන කුමක්ද කියලා ලියවනේ. ඊට පස්සේ වාක්‍යයක් ලියන්න. එතකොට තොරතුරු පද්ධතිය තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යයන් තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යයන් හතරකි. තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යයන් හතරකි. එක කියලා ආදානය. වේගෙ වැඩි නම් කියන්න. තව අඩු නම් කියන්න. එක කියලා ආදානය ඉංග්‍රීසියෙන් එකත් වරහානාස්සේ ලියාගන්න. හරි. ආදානය. එහෙම නැත්නම් අපි මේකටම කියනවා. හරිද? දත්ත ලබා ගැනීම. ඒක ඊට යටින් ආදානය කියලාම
ඊට යටින් ඉරි කැලක් ලියනකො මේක පේනවනේ. දැන් ආදානය කියලා ලිව්වනේ. ඉස්සරහින් ඉන්පුට් කියලා මෙහෙම ලියලා ඇතිනේ. මෙතනින් ඉරි කැලක් ලියලා මේ ගහලා ලියා ගන්න දත්ත ලබා ගැනීම කියලා. දත්ත ලබා ගැනීම. හරි. එතකොට තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යයන් හතරක් තියෙනවා. හරි. මෙතන කිව්වේ 3යි. ඔව්. දෙවෙනි එක මොකද්ද එතකොට? දත්ත ආදානය කරනවා. හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දත්ත සැකසීමනේ. දෙවෙනිට ලියන දත්ත සැකසීම කියනවා. එක හරි ආදානය එහෙම නැත්නම් දත්ත ලබා ගැනීම. ඊට පස්සේ දෙවෙනියට ලියන දත්ත සැකසීම. ඔන්න ඊට පස්සේ 3 ප්‍රතිදානය නෙමෙයි. හරි. සාමාන්‍ය මේ 3 විතරක් වුණාට අමතරව එකක් එනවා. හරි. ඒ මොකද්ද? අපි දැන් සින්දුවක් එහෙම පෙන් ඩ්‍රයිව් එකේ තියෙනවා නම් ලැප් එකට ගහලා හරිද? ලැප් එකට ඒ සින්දු ටික දාලා අපි ලැප් එකෙන් ෆිල්ම් එකක් හරි මොනවා හරි ගන්නවා. හරි. එතකොට අපි සින්දු ටික පෙන් ඩ්‍රයිව් එකේ තියෙන ලැප් එකට මොකද්ද කරන්නේ අපි? ස්ටෝර් කරනවා. ගබඩා කරනවා. අන්න ඒක සමහරක් වෙලාවට අපි කරනවානේ. සමහරක් වෙලාවට කරන්නේ නැහැ. පෙන් එක ගැහුවා ලැප් එකේ තියෙන එකන්නේ අපි ගන්නෙ. එතකොට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ 3 වුණාට අමතරව දත්ත සුරැකීම අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකෙන් තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන කාර්යයන් හතරක් කියලා කියන්නේ. හරිද? අපි දත්ත ගබඩා කරන්න පුළුවන්. අපි ඒකට සාමාන්‍යයෙන් කියන්නේ තුන්වෙනි ලියා ගන්න දත්ත සුරැකීම. දත්ත සුරැකීම. හරි නේද? හරි. ඊට පස්සේ හතරවෙනි එක දාලා ලියා ගන්න. මේක එකින් එක මේ විස්තර කරන්න දෙයක් කියලා ලියන්න නෝට් එකක් ලියලා නැහැ. මම එක්ස්ප්ලেইন කරපු එක තේරෙනවනේ. අර උදාහරණ මතක තියාගත්තාම හරි ආදානයක් කියන්නේ මොකද්ද? දත්ත ටික යොමු කිරීමනේ. ඊට පස්සේ සකස් කරනවා කියන්නේ දත්ත සකස් කිරීම. දත්ත ටික අපිට තොරතුරු බවට පත් කරනවානේ. සකස් කිරීමක් කොහොම ඒ වචනේම තියෙනවා. හරි. ඊට පස්සේ මම මොකද කිව්වේ? දත්ත සුරකීම. ඒ තුන්වෙනි එක. සුරකින්නවා කියන්නේ තේරෙනවනේ ගබඩා කරනවා. එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි එක ලියන්න ප්‍රතිදානය. අවුට්පුට් කියලා ලියා ගන්න. ප්‍රතිදානය. ඒකෙත් අර මේ ඉරි කැහැල්ලක් වගේ මේක වගේ ඉරි කැහැල්ලක් දාලා ලියා ගන්න. දත්ත ලබා දීම. දත්ත පිටතට ලබා දීම. දත්ත පිටතට ලබා දීම. දත්ත පිටතට ලබා දීම හෝ ඉරි කැහැල්ල ගහලා දත්ත පිටතට ලබා දීම හෝ තොරතුරු පිටතට ලබා දීම. දත්ත පිටතට ලබා දීම හෝ තොරතුරු පිටතට ලබා දීම. මොකටද එහෙම කිව්වේ? අපි සමහරක් වෙලාවට දත්ත සකස් කරන්නේ නැතුව කෙලින්ම ආයි ප්‍රතිදානය කරනවා. එතකොට අපි කියන්නේ මොකද්ද? දත්ත ටිකමයි අපිට ප්‍රතිදානයක් විදියට ලැබෙන්නේ. සමහරකට ඒ කියන්නේ බොහෝ වෙලාවට අපි කරන්නේ මොකද? තොරතුරු බවට පත් කරලා. සකස් කිරීමෙන් කරන්නේ මොකද්ද? තොරතුරු බවට පත් කරනවා. එතකොට පිටතට ලබා දෙන්නේ මොනවද? තොරතුරු. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට හරිනේ. එතකොට අවුට්පුට් කියලා ගද්දි සාමාන්‍යයෙන් කියන්න තොරතුරු පිටතට ලබා දීම කියලා. දත්ත වලට වඩා ඒක ලේසි. හරි? දෙකම හරි. තොරතුරු පිටතට ලබා දීම කියලා ප්‍රතිදානය අනුකම්පාද කියලා හවොත් අන්නේම කියන්නේ. හරි? හරි. එතකොට අපි මොකද්ද දැන් ඉගෙන ගත්තේ? තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යයන් 4. හරි? මේ හතරෙන් තමයි තොරතුරු පද්ධතිය ක්‍රියා කරන්නේ. හරි? ඊට පස්සේ
මේ කොහොමද ක්‍රියා කරන්නේ? එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන උදාහරණ ගත්තොත් සාමාන්‍යයෙන් ගොඩාක් තියෙනවා. දැන් නම් ICT තාක්ෂණයේ දියුණුවත් එක්ක දැන් ගොඩාක්ම හැම එකම වගේ. හරි. මේ තොරතුරු පද්ධතියක් එක තමයි රන් වෙන්නේ නේ. උදාහරණයක් විදිහට ATM මැෂින් එක. හරි. පාවිච්චි කරලා නැති වුණත් පාවිච්චි කරලා හෝ පාවිච්චි කරලා නැති වුණත් ඒක මේ සාමාන්‍ය ATM කියනවා ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයනේ. ATM මැෂින් එක මොකද කරන්නේ? සල්ලි දාන්න පුළුවන්, සල්ලි ගන්න පුළුවන්. හරි. එතකොට ඒකෙන් මොකද්ද අපි කරන්නේ? මේ ආදානය කරලා සකස් කිරීමක් කරලා ප්‍රතිදානයක් ලබා දෙන එක. එතකොට ඒක මොකද්ද? තොරතුරු පද්ධතියක් නේ. අපි ඒකට ආදානය කරන්නේ මොකද්ද? ATM කාඩ් පත. හරි. අපි ATM කාඩ් එක ATM මැෂින් එක මේ ආදානය කරනවා. දත්තයක් අපි යොමු කරනවා. ATM කාඩ් එකේ මොකද තියෙන්නේ? මේකේ තොරතුරු නෙමෙයි. අපිට ASCII තියෙන සල්ලි. එතකොට මේකේ දත්ත තමයි අපි ආදානය කරන්නේ. හරි. හරි. ඊට පස්සේ සකස් කරන්න අපි සාමාන්‍යයෙන් ඒකට කාඩ් එක දාලා අපිට අවශ්‍ය සල්ලි ප්‍රමාණය මුදල් ප්‍රමාණය අපි ගහනවානේ ටයිප් කරනවානේ අන්න එතකොට මොකද ඒකට සකස් කිරීමක් අස්සේ වෙන්නේ අපිට කාඩ් එක ආදානය කරාට පස්සේ අස්සේ තොරතුරු මේ පද්ධතිය විසින් සකස් කිරීමක් සිදු කරනවා හරි සකස් කිරීමක් සිදු වුණාට පස්සේ අපිට ඔන්න ප්‍රතිදානයක් ලබා දෙනවා මොකක්ද මේ ප්‍රතිදානය අපිට අවශ්‍ය මුදල් ප්‍රමාණයනේ අපිට කීයක්ද ඉල්ලන්නේ මේ මුදල් ප්‍රමාණය අපිට ලැබෙනවා හරි. එතකොට ATM මැෂින් එක අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මම ඒ ටික නෝට් ලියන්න දෙන්නම්. දැන්ට අහගෙන ඉන්න. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ෆින්ගර් ප්‍රින්ට් එකනේ. ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකක් අපිට ලියන්න පුළුවන් නේ. පොඩ්ඩක් ඉන්න. හරි. එතකොට ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකනේ. ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එක කියන්නේ අපි මොකද්ද මේ දත්ත ආදානය කරන්න ගන්නෙ? අපේ මොකක් කරේ ඇඟිල්ලන්නේ. අපි සාමාන්‍ය ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බම අපේ රෙකග්නයිස් වෙලා හරි ඩිටෙක්ටර් හරි මොකක් කරේ වැටෙනවනේ. එතකොට අපි ආදානයට ගන්නෙ මොකද්ද අපේ මේක දත්තය. අපේ ඇඟිල්ල නේ. මහ පට ඇඟිල්ල මොකක් හරි ඇඟිල්ල. අපි දත්ත ආදානය කරන්න ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එකට තියෙනවා. ඊට පස්සේ අස්සෙන් මොකද්ද වෙන්නේ? සකස් කිරීම. අපි මෙයා ඇත්තද? හරි. අපේ මේ ඇඟිලි සලකුණෙන් පස්සේ අපිද මේ කරන්නේ කියලා අස්සේ ප්‍රොසෙස් එකක්. අස්සේ සකස් කිරීමක් වෙලා අපිද මේ අපේද මේ ඇඟිල්ලේ මේ තියෙන සලකුණු කියලා ඒගොල්ලෝ ප්‍රොසෙස් කරලා අස්සෙන් යනවා පොඩි සැකසීමක්. ඊට පස්සේ ඔන්න අපිට ප්‍රතිදානයක් හම්බ වෙනවා. මොකද්ද? හරි අපිට එක්කෝ සාමාන්‍ය කොළ පාටින් හරි රතු පාටින් හරි පත් වෙනවා. මේ අපේ ඇඟිලි සලකුණ අන්න හරිනම් කොළ පාටට. අපි ඩේටාබේස් එකේ ඉන්නවනේ. අන්න ඒ වගේ සැකසීමක් සිදු වෙනවා. හරිද? අපිට ඒකට ඒ උදාහරණේ ගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ QR code, bar code හරි QR කීයටයක් bar code එකක් අපිට ඒවත් තියෙන්නේ මොකද්ද? තොරතුරු පද්ධතිනේ. QR code එක ස්කෑන් කරලා ඒකේ අස්සෙන් සැකසීමක් කළා අපිට ප්‍රතිදානයක් විදිහට මොනවද දෙන්නේ? ඒ QR code එක අස්සේ තියෙන වෙබ් පිටුව. හරි. එතකොට ඒව මොනවද? ආදාන ප්‍රතිදාන මේ තොරතුරු පද්ධති එදිනෙදා පාවිච්චි වෙන උදාහරණනේ. හරි. අපි එහෙනම් ඒකත් ලියාගමු. ඊළඟ වාක්‍ය විදිහට ලියන්න. තොරතුරු පද්ධතියේ තොරතුරු පද්ධති එදිනෙදා තොරතුරු පද්ධති එදිනෙදා භාවිතා වන තොරතුරු පද්ධති එදිනෙදා භාවිතා වන අවස්ථාවන්
හරිනේ. තොරතුරු පද්ධතිය එදිනෙදා භාවිතා වන අවස්ථාව. පහලින් එක කියලා ලියන්න. එක හරි මොකක් හරි තිතක් හරි දාලා පහළට උදාහරණ හතරක් විතර ලියමු. හරි. පළවෙනි අවස්ථාව. මොකක්ද එතකොට? ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය. ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය. ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය වරහණක් අස්සේ ATM මැෂින් ATM කියලා ලියන්නකො ඇති. ඒකට අහන්නේ වරහණ අස්සේ ATM කැපිටල් ලකුණ එන්න ATM කියලා. ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය. දෙවැනි උදාහරණය. එතකොට දෙවැනි එක යටි ඇඟිලි සලකුණු යන්ත්‍රය. ඇඟිලි සලකුණු යන්ත්‍රය. ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය එක දෙක ඇඟිලි සලකුණු යන්ත්‍රය. තුන්වෙනියට QR කේතය. ඒකෙදි මෙහෙම ලියන්න QR කේතය කියලා. හරි. තුනක් ඇති උදාහරණ සාමාන්‍යයෙන් උදාහරණ කියලා එම වාර විභාගයට આવොත් එහෙම ඉතින් තොරතුරු පද්ධතියක් එදිනෙදා පාවිච්චි කරන උදාහරණ තුනක් නැත්නම් දෙකක් වගේ ලියන්නේ આવොත් ඔය මතක හිටින දෙකක් සාමාන්‍යයෙන් දෙකක් වගේ මතක තියාගන්න. හරි. සාමාන්‍ය පාවිච්චි කරනවානේ ATM මැෂින් එක QR කෝඩ් එක. හරි. ෆින්ගර්ප්‍රින්ට් ස්කෑනර් එක. ඉංග්‍රීසියෙන් මතක තියාගන්නත් ඇති. ඉතින් සාමාන්‍ය ඉංග්‍රීසියෙන් ලියුවත් එකයි ෆින්ගර්ප්‍රින්ට් ස්කෑනර් QR කෝඩ් එහෙම ලිව්වත් හරි. හරි. ඒ වුණාට සාමාන්‍ය මතක තියාගන්න පුළුවන් සිංහලෙන් ওই විදිහට මතක තියාගන්න. ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය. එහෙම හරි. හරි. ඒ ටික ලිව්වනේ හරිනේ. ඊට පස්සේ මේ වාක්‍යයක් ලියන්න. මේ තුන ලිව්වට පස්සේ ඊළඟට වාක්‍යයක් ලියන්න. සෑම තොරතුරක්ම සෑම තොරතුරක්ම තීරණ ගැනීම සඳහා සෑම තොරතුරක්ම තීරණ ගැනීම සඳහා සුදුසු නොවේ. ඒකටම ලියන්න. එසේ වීමට නම් හරි සෑම තොරතුරක්ම තීරණ ගැනීම සඳහා සුදුසු නොවේ. එසේ වීමට නම් සෑම තොරතුරක්ම එසේ වීමට නම් සෑම තොරතුරක්ම ගුණාත්මක විය යුතුය.
මගේ හැරුණොත් එimhe කියන්න. එසේ වීමට නම් සෑම තොරතුරක්ම ගුණාත්මක විය යුතුය. හරි. එතකොට අද දවසේට මේ තියෙන අන්තිම පාර්ට් එක. එතකොට ගුණාත්මක තොරතුරු. අපි ඒ ටිකෙන් අද කරමු. එතකොට අද දවසේ පොඩ්ඩක් හරි එතකොට ICT එතකොට පළවෙනි පාඩමේ මොනවද තියෙන්නේ කියලානේ ඉගෙන ගන්න තියෙන්නේ. හරි. අපි එතකොට ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ ටික ඉගෙනගෙන අදට කරගමු. හරි. වාක්‍ය ලියවන්නේ ගුණාත්මක විය යුතුය. හරි. දැන් අහගන්න. හරි. අපි දැන් තොරතුරක් කියන එක ඉගෙන ගත්තා. දැන් මොකද්ද මේ ගුණාත්මක තොරතුරක් කියන්නේ? මම දැන් මුලින්ම ඉස්සෙල්ලාම කිව්වා සෑම තොරතුරක්ම මගින් අපිට තීරණ ගන්න බෑ. හරි. සමහර තොරතුරු වර්ධින්න පුළුවන් නේ. අපිට සාමාන්‍ය ජීවිතේ හරි මොකක් හරි තොරතුරු ලැබුණාම සමහරක් ඒවා වැරදි. හරිද? අසත්‍ය තොරතුරු තියෙනවා. අන්න එතකොට තොරතුරක් මගින් අපිට තීරණයක් ගන්න පුළුවන් වෙන්න නම් අන්න ඒවට ගුණාත්මක තොරතුරක් වෙන්න ඕනේ. හරිද? ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ කිහිපයක් තියෙනවා. හරි? ලක්ෂණ කිහිපයක්. පළවෙනි එක මොකද්ද? අදාළ බව. අදාළයි කියන්නේ එතකොට තොරතුරක තියෙන පළවෙනිම ගුණාත්මක ලක්ෂණය. මේවා මොනවද? ගුණාත්මක ලක්ෂණ. හරිද? එතකොට සාමාන්‍යයෙන් හැම තොරතුරක්ම හැම එක්කෙනාටම අදාළ වෙන්නේ නැහැ නේ. දැන් අපේ දැන් මං ගත්තොත් මම දැන් ඉන්නේ කැම්පස් එකේ. හරි? එතකොට මට දැන් තොරතුරක් එනවා නම් කැම්පස් එකේ විභාගයක් තිබ්බට පස්සේ හරි? විශ්වවිද්‍යාලයේ විභාගයක් තිබ්බම මට ඒකේ මේ රිසල්ට් එක එනවා නම් අන්න ඒක මට අදාළයි. මට වැඩක් තියනවාද මේ පාර A level ලියන අයගෙන් එන රිසල්ට් එක නේ. එතකොට එක එක්කෙනාගේ පෞද්ගලිකත්වය සහ මේ ඒකෙන් හරිද එක එක තොරතුරු අදාළ වෙනවා. දැන් මට A level රිසල්ට් එකෙන් එන තොරතුරක් මට අදාළ වෙන්නේ. එතකොට ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපි ඒකට තමයි කියන්නේ අදාළ බව කියලා. හරි? දෙවෙනි එක මොකද්ද? අංග සම්පූර්ණ බව. ඒ කියන්නේ මොකද්ද? දැන් තොරතුරක් භාගයට කියලා හරියන්නේ නැහැනේ. හරිද? අපිට දැන් තොරතුරක් තියෙනවා. මෙලෝ දෙයක් සාමාන්‍යයෙන් කිව්වට පස්සේ තේරෙන්නේ නැහැ. හරිද? භාගයට කියලාද තොරතුරු. අන්න ඒ වගේ අන්න එතකොට අංග සම්පූර්ණ නැහැනේ. අපිට ඒ තොරතුරකින් තීරණය ගන්නත් බෑ. හරිද? එතකොට ඒක ගුණාත්මක මේ ලක්ෂණයක් නෙමෙයි. ඒක ගුණාත්මක ලක්ෂණයක් වෙන්න නම් අංග සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ තොරතුර හරියටම දත්ත වලින් නිවැරදිව සකස් කරලා ගොනු කරලා සකස් කරලා තියෙන්න ඕනේ. හරි? සම්පූර්ණ තොරතුරක් නම් අපිට ඒක කියවම අපිට මේ හරියටම තීරණයක් ගන්න පුළුවන්ද නැද්ද කියලා හිතා ගන්න පුළුවන් වෙන්නේ අංග සම්පූර්ණ වුණොත් විතරයි ඒ තොරතුර. හරි? දෙවෙනිට එතකොට අංග සම්පූර්ණ බව. තුන. මේක වැදගත් එකක්. සාමාන්‍ය මතක තියාගන්නත් ලේසි. නිර්වද්‍යතාව. නිර්වද්‍යතාව. කිව්වම තේරෙනවනේ ඒක. අනිවාර්යෙන් තොරතුර නිවැරදි වෙන්න ඕනේ. වැරදි තොරතුරු අපිට ලැබුණාට ඒකෙන් තොරතුරු ගන්න බෑනේ. තොරතුරු ගත්තත් ඒවත් මොනවද වැරදි වෙන්නේ. හරිද? එතකොට අපි තොරතුරක් ගත්තොත් ඒකේ නිර්වද්‍යතාවය කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක්. හරි? එතකොට අපි ඔන්න ගුණාත්මක ලක්ෂණ වලින් තියෙන ගුණාත්මක ලක්ෂණ තුනක් ඉගෙන ගත්තා. මොකද්ද? අදාළ බව, අංග සම්පූර්ණ බව, නිර්වද්‍යතාවය. හතර වෙනයි කාලීන බව.
හරි. කාලීන බව. කාලීනයි කියන්නේ එතනත් ඒ වචනේම තියෙනවා. කාලයට අනුරූප වෙන්න ඕනේ නේ. ඒ කියන්නේ ඒකෙන් මටම ගත්තොත් මට දැන් ගිය අවුරුද්දේ විශ්වවිද්‍යාලයේ විභාගයක ලකුණු මට වැඩක් වෙන්නේ නැහැ. හරිද? ඒකට මට ඒ තොරතුරු අදාළ වෙන්නේ නැහැ. ඒතකොට ඒක කාලයට එනවනේ නේ. අපිට දැන් මේ තොරතුරක් ලැබුණා කියලා වැඩක් වෙන්නේ නැහැ නේ අපිට. ඒතකොට ඒක ගුණාත්මක තොරතුරක්, තොරතුරක ලක්ෂණයක් නෙමෙයි. හරි? අපි අන්න ඒකට කියන්නේ කාලීන වෙන්න ඕනේ කියලා. කියන්නේ දැන් වෙන තොරතුරක් වෙන්න ඕන. අපිට කලින් ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ ඒවා තීරණ ගන්න මේ සිදු කරන්න බෑනේ. අපි ලොකු සාමාන්‍යයෙන් රිසර්ච් එකක් හරිද? ඒ වගේ කරනවා නම් මෙන්න කාලීන තොරතුරු කියන එක අදාළ වෙන්නේ නැහැ. හරි. අපි දැන් ඉගෙන ගන්න මොකටද? තොරතුරු පද්ධතිය. අපිට සාමාන්‍යයෙන් තීරණ ගන්න පුළුවන් විදියට තොරතුරු එන්න ඕන. අන්න එතකොට ගුණාත්මක තොරතුරක් වෙන්න ඉපි. අන්නේ ගුණාත්මක තොරතුරක ලක්ෂණයක් තමයි කාලීන බව කියන්නේ. හරි. සාමාන්‍යයෙන් තොරතුරු කියන එක කොටස් දෙකකට බෙදෙනවා. ඔයගලන්ට 11 වසරට ගියාම තව තොරතුරු බෙදෙන වර්ග ගොඩක් තියෙනවා. ගුණාත්මක විතරක් නෙමෙයි. හරි. මම මේ කියන්නේ ඒකට ගුණාත්මක වලට විතරයි. හරි. ඒක කලින් අවුරුදු වල ඒවා වැදගත් වෙන තොරතුරුත් තියෙනවා. ඒවා ගුණාත්මක නෙමෙයි. හරි. දැන්ට ඒක පටල ගන්න ඕනේ නැහැ. ඔයගලන්ට ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ මොකක්ද කියලා අහුවොත් මෙන්න මේ මතක තියාගන්න ඕන. අන්තිමට තව එකක් තියෙනවා. පිරිවැය අවම වීම කියලා. හරිද? මේක සාමාන්‍ය ලොකුවටම වටින එකක් නෙමෙයි. හරිද? මේ හතරම තමයි සාමාන්‍යයෙන් එන්නේ. ඒක ගුණාත්මක තොරතුරක පිරිවැය අවම වෙනවා කියන්නේ. අපි තොරතුරක් රැස් කරද්දී එන්න ලොකු ගාණක් අරගෙන දත්ත එකතු කරලා. හරිද? ලොකු ගාණක් වියදම් කරලා තොරතුරු රැස් කරලා වැඩක් නෑ. හරි. ගුණාත්මක තොරතුරක් නම් ඒකේ ගුණාත්මක භාවය වැඩි වෙන්නේ. හරිද? ගුණාත්මක භාවය වැඩි වෙද්දී පිරිවැය කියන එක අඩු වෙන්නේ. හරි. අපි සාමාන්‍යයෙන් එදිනෙදා එනවනම් ටක් ටක් ගාලා නිවුස් එනවනේ. හරි. නිවුස් එක මොකද්ද එතකොට? එසෙනවා ඉන්නේ. පිරිවැය වියදම් කරලා ලොකුවට රිසර්ච් පාරක් දාලා දත්ත හොයාගෙන හරි ලොකුවට කරාට එතකොට මේ කාලීන බව යනවා. ඒ කියන්නේ කාලය ගත වෙනවා. ඒතකොට ඒ තොරතුර වැඩක් නැති වෙනවා. හරි. ඒතකොට පිරිවැය අවම කරගෙන අපිට ලබා ගන්න පුළුවන් තොරතුරු වලට තමයි අපි කියන්නේ ගුණාත්මක තොරතුරු කියලා. හරි. ඔයගොල්ලන් ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ කියලා විභාගයට ඇහුවොත් වාර විභාගයට එන ඇහුවොත් එහෙම සාමාන්‍යයෙන් මේ අදාළ බව නිර්වද්‍යතාවය කාලීන බව. ඔය තුන පොඩ්ඩක් මතක තියාගන්න. අනිත් දෙක ලොකුවට ඕනි වෙන්නේ නැහැ. හරි. අදාළ බව නිර්වද්‍යතාවය කාලීන බව. විභාගයට හෝ මේ තුන ලියන්න. සාමාන්‍ය මතක තියාගන්න ලිසින එක එක මේ වචන වගේ තියෙන්නේ. හරි. අදාළ වෙන්න ඕනි. කාලීන වෙන්න ඕනි. හරි. ඒ කියන්නේ වර්තමානයේ සිදුවෙච්ච එසන ආපු තොරතුරක් වෙන්න ඕනි. නිර්වද්‍යතාවය. හරි. ඒක අනිවාර්යම දෙයක්. නිර්වද්‍යතාවය. ඒක තියෙන්නත් ඕන. හරි. හරි. ඊළඟට එන වාක්‍ය ලියමු අපි. ගුණාත්මක තොරතුරක ඊළඟ වාක්‍යේ ගුණාත්මක තොරතුරක ලක්ෂණ ගුණාත්මක තොරතුරක ලක්ෂණ කියලා මේ පහ ලියාගන්න. ලියර වෙලා මට මෙසේජ් එකක් දාන්න ඉවරයි කියලා. ගුණාත්මක තොරතුරක ලක්ෂණ කියලා මේ පහ ලියාගන්න. මේක එකින් එක විස්තර කරන්න ඒවා ඉච්චර ඕනේ නැහැ. මම දැන් කියපු ටිකෙන් ඔයාලට අයිඩියා එකක් එනවනම් සහ මේක දැක්කම ඔයාලට මේ එනවනේ අදහස අදාළ බව කොහොම ඒක අදාළ වෙන්න ඕනේ. ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ තොරතුරු අදාළ වෙන්න ඕනේ. ඒකට ඒවා මේ එකින් එක විස්තර කරන්නේ මහන්නේ නෑ කොහොමද. හරි. ඔයාලට පොඩි අදහසක් තිබ්බම මේ ටික ඇති. හරි. ප්‍රධාන මේවා ටික විතරයි මම නෝට් එකට දෙන්නේ. මේ පහ ලියාගෙන ඉවරලා කියන්න.
හරි. ම්ම්. එතකොට දෙවෙනි මාතෘකාවත් ඉවරයි. ඊළඟට තියෙන මාතෘකාව එන සාමාන්‍ය ලොකු මාතෘකාවක්. අපි ඒක ඊළඟ සතිය කරමු. එතකොට එතකොට ඊළඟ සතියේ පැය දෙකම මේ මාතෘකාවෙන් තමයි යන්න තියෙන්නේ. අධ්‍යාපන ක්ෂේත්‍රය ICT ඒ ක්ෂේත්‍ර වලින් ICT තොරතුරු තාක්ෂණය කොහොමද පාවිච්චි වෙන්නේ කියලා කියන එක. හරි. එතකොට අද පැය 1 විනාඩි 10ක් විතර කරන්නේ. පොඩි අයිඩියා එකක් අදහසක් ආව නම් හරි. පළවෙනි පාඩමේ කොහොමද යන්නේ ඉස්සරහට සහ අද තමයි ප්‍රධානම ටික ඉගෙන ගත්තේ. එතකොට තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ දත්ත සහ තොරතුරු කියන්නේ මොකක්ද? හරි. ඒක මුලින්ම ඉගෙන ගන්න. දත්තයක් ඔයාලට අඳුර ගන්න පුළුවන් ද? තොරතුරක් කියන්නේ මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන්. හරි. එතකොට මේ දත්ත සහ තොරතුරුත් එක්ක තමයි අපි මොකක්ද ඉගෙන ගත්තේ? ආදානය, ප්‍රතිදානය, හරි සකස් කිරීම. අපි මොනවද සකස් කරන්නේ? දත්. හරි. අපි ප්‍රතිදානය කරන්නේ මොනවද? තොරතුරු. එතකොට ඒවා මොනවද මේ සම්පූර්ණව පද්ධතිය? මොන පද්ධතියක්ද? තොරතුරු පද්ධතිය. හරි. එතකොට තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යයන් හතරක් කිව්වම හරි. ඒ හතර මතක තියාගන්න. ඊට පස්සේ තොරතුරක් කියන එක හැම තොරතුරක්ම අපිට තීරණ ගන්න එළඹෙන්න බෑ. එතකොට තීරණ ගන්න නම් ගුණාත්මක වෙන්න ඕනේ. එතකොට ගුණාත්මක තොරතුරක ලක්ෂණ පහක් අපි ඉගෙන ගත්තා. හරි. හරි. එහෙනම් අදට මෙතනින් ඉවර කරමු. ඔයාලට තේරුම් නැති මොන හරි පාඩම් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. තේරුණාද තේරුන්නේ නැද්ද අද කරපු ටික? එහෙම කියලා. හරි. මම ටියුට් එකකුත් හදලා තියෙන්නේ. පළවෙනි පාඩමට වැදගත්ම පාඩම් වලට මම ටියුට් ගෙදරට එවන්නම්. අනිත් සාමාන්‍යයෙන් තියරි වැඩියෙන් තියෙන පාඩම් ඒ වගේ ඒවා ටියුට් එවනවා. සාමාන්‍යයෙන් පොඩි පාඩම්, ලේසි පාඩම් වලට ටියුට් එක මම හදලා තියෙන්නේ PDF දාන්නම්. ඔයාලා බලා ගන්න පුළුවන්. අච්චු පොතට අමතරව ඒකත් බලා ගන්න. ප්‍රධානම ටික ටියුට් එකේ තියෙනවා. හරි. අච්චු පොතත් එතකොට කරගෙන අද ලියපු නෝට් එක අච්චු පොතත් බලා ගන්න. ඒකේ උදාහරණ ගොඩක් තියෙනවානේ. හරි. ඒම බලා ගන්න. අපි එතකොට ඊළඟ සතියෙන් ඊළඟ මාතෘකාවෙන් හමුවෙමු. හරි. තේරුණාද නැද්ද කියලා මෙසේජ් එකක් දාන්න. හරි. හරි. හරි එහෙනම් අදට නවත්තමු. ආයිබෝන්.